ඔයාලගේ ජීවිතේ හැම කෙනාටම මේ පොඩි දරුවන්ට පවා ඔයාලගේ ජීවිතේ අනිවාර්යෙන් උපකාරී වෙන මතක හිටින අනිවාර්යම කාරණාවක් මේ ධර්ම දේශනාව ඇතුළත කියවෙනවා. ඒ වගේ මේ දහම් කරුණ ඔයාලට මරණ මංචකේ දක්වාම මේ ධර්මයේ දරාගෙන මතක තියාගෙන ඉඳීමෙන් බොහෝ යහපතක් සිද්ධ වෙනවා. ඔයාලගේ ජීවිතේ ගොඩාක් කරදර දුරු වේවි. ගොඩාක් යහපත ලං වේවි. ඔයාලගේ ජීවිතේ අඳුරු පැති ගොඩක් වැසිලා යාවි. ඔයාලගේ ජීවිතේ යහපත් පැත්තක දිශාවකට යොමු වේවි. මේ ධර්ම දේශනාව හොඳට කන් යොමා ශ්‍රවණය කළොත්. ඉතින් පළමුවෙන්ම අපේ සමිත නායක ස්වාමීන් වහන්සේට පින් දෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට ඒ වගේම මේ පින්වන්ත තරුණ පුතාලගේ මේ ව්‍යායාමයට මිනිසුන්ගේ හිත ඇවිස්සලා තියෙන යුගයක මිනිස්යාගේ හිත දහමෙන් සනසවන්න මේ ගන්න වෑයම ගැන. පින්වතුනි, ධර්ම දේශනාවම මෙතෙන් පටන් ආරම්භ කරන්න. අද මා ධර්ම දේශනාවට මාතෘකා කරගන්නේ අපි එකිනෙකනාගේ ජීවිතවල අපි තවත් බලවේගයක ගොදුරක් වෙන හැටි. මේ බලවේගය මා විස්තර කරන්නේ මේ මනුස්ස ලෝකෙ මේ මිනිස්සු ගැන නෙවෙයි. අපිම සංසාරේ කරපු දේවල් වල ගොදුරක් බවට අපිපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් කෙනෙක්ගේ කර්මයට තමන් ගොදුරු වෙනවා. ඔයාලා දන්නේ නැති වුණාට අපි ඇසුරු කරන අයගේ, අපේ ගෙවල් වල අයගේ කර්මයටත් අපිට කරගහන්න සිද්ධ වෙනවා. අපේ ගමේ අයගේ කර්මයට අපිට කරගහන්න සිද්ධ වෙනවා. අපේ නගරේ, අපේ රටේ, අපේ නායකයන්ගේ කර්මවලට කරගහන්න අපිට සිද්ධ වෙනවා. අන්නේ කර්ම කරගහ යන විදිහ ඔයාලට තේරුම් ගන්න ලැබුණොත් මිනිස්සුන්ගේ හිත ඇතුලේ ඇවිලෙන ප්‍රශ්නයක් වන අනේ ඇයි දෙයනේ මට මෙහෙම වෙන්නේ, මම මොන කර්මයක්ද කළේ, ඇයි මට මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා මේ දහම් පරයය තේරුම් ගත්තොත්. පින්වතුනි, ඔයාලට මේක හොඳට තේරෙන්න මම බුද්ධ කාලේ වෙච්ච දෙයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගමක දුගී මිනිස්සු සිටින ගමක අම්මා කෙනෙක්ගේ බඩේ දරුවෙක් ඉපදුනා. දරුවෙක් පිළිසිඳ ගත්තා. ඒ දරුවා පිළිසිඳ ගත්ත දවසේම ගමේ ගෙවල් ගිනි ගත්තා. ඊට පස්සේ දරුවා බඩේ ඉද්දි මාස 10 ඇතුළත 7 වතාවක් ගමේ ගෙවල් ගිනි ගත්තා. 7 වතාවක් ගමේ වැව ඉවුර කඩාගෙන ගියා. වැව කැඩුනා. 7 වතාවක් ඒ ගමට රජතුමා දඩ ගැහුවා. මේ මාස 10 ඇතුළතම. අවසානයේ මාස 8-9 වෙනකොට ගමේ මිනිස්සුම කිව්වා කවුරු හරි කර්මකාරයෙක් මේ ගමේ ඉන්නවා. අනිත් අයගේ කර්ම වලට අපිට කරගහන්න වෙනවා. අපි යා තෝරමු කියලා ඒ ගමේ ගෙවල් 1000ක් බෙදුවා සම්මුතියකින්. මෙන්න මේ දැන් දුගී ගමක්, යාචකයෝ ඉන්න ගමක්, හිඟමන් කරමින් ඉන්න ගමක්. දැන් කාටවත් හිඟමනක්වත් ලැබෙන්නේ නැහැ. මිනිස්සු කොච්චර පීඩාවක්ද. ඊට පස්සේ ගමේ මිනිස්සු ගෙවල් 500 බෙදුවා. අර දරුවා පිළිසිඳ ගත්ත අම්මා ඉන්න ගමේ අයට කෑම ලැබෙන්නේ නැහැ. ඒ ගමේ ගෙවල් 250ක් බෙදුවා. එහෙම බෙදලා අවසානයේ මේ පවුල් දෙක බෙදුවා. ඒකට අර අම්මා ඉන්න ගෙදරට තමයි දරුවෝ මේ කෑම හම්බ වෙන්නේ නැත්තේ.
අවසානයේ තුගේ බඩේ ඉන්න දරුවා නිසා තමයි මේ කරුමේ කියලා ගමෙන් පැන්නවා. දරුවෙක් බඩට ආපු කර්මය නිසා මිනිහා ගෑනු කෙනා පැන්නවා. බඩකුත් උස්සගෙන අර ගෑනු කෙනා වීදියේ බැහැලා යනවා. ඔහුම වීදියේ සැරිසරසරා ඉන්නකොට මහා පාරෙම විලි වේදනාව ඇති වෙලා කුණු කානුවකම මහා පාර අයිනේම දරුවා වැදුවා. ඒ අම්මට කන්න නැහැ. ඒ අම්මම තනියෙන් වෙන්න බුකම් කරගෙන අර දරුවා රෙදි කෑල්ලෙන් පිහදාගෙන රෙදි කෑල්ලෙන් ඔතාගෙන හිඟමන් යදිනවා. කවුරුත් අතට දෙන්නේ නැහැ. විසික කළා තියෙන තැන් වලින් පොඩ එකතු කරගෙන අම්මා කනවා. කෑම බීම නැති දරුවෙක්, කෑම බීම නැති අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු දරුවෙක්ගේ ශරීරයේ ගැන දැන් හිතන්න. කොණ්ඩේ හැඩපළු ගෙතිලා. නාවල පිරිසිදු කරන්නේ කවුද? ගොඩාක් ශරීරේ ජරා වෙලා. ගඳ ගහනවා යනකොට. පොඩි එකාට ඇවිදින්න පුළුවන් කාලේ අම්මා පොල් කට්ටක් අතට දීලා දරුවට කිව්වා ආන්න පුතේ අර ගෙදරින් මොනවාරි කණ්ඩ අරන් වරි. පොල් කට්ට අරන් අර පොඩි එකා හිමීට ගෙට යන අතරේට අම්මා පැනලා ගියා. අම්මත් දාලා ගියා. අම්මා කඳුළු සලසලා ගියා. පුතා මට ආයේ විඳවන්න බෑ. මට විඳවන්න බෑ ආයේ කියලා අම්මත් දාලා ගියා. ඊට පස්සේ මේ දරුවා දැන් වීදි දරුවෙක් විදියට හැදෙනවා. ඉඳුල් විසිරන තැනකින් කපුටෙක් බත් ඇට එකතු කර කර කනවා වගේ අර පොඩි දරුවා ඉඳුල් තියෙන තැන් වලින් මොනවා හරි කන්නේ බඩ පිරෙන්නේ නැහැ. මේ දරුවට අවුරුදු 7 දී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පිටිපස්සෙන් ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි කරුණාවන්තයි. ඇහුවා පුතේ ඔයා කවුද? අම්මා තාත්තා කවුද? අනේ අය මාව දාලා ගියා. එහෙනම් ඔයා මහාන වෙන්න. අපි වාගේ අය මහාන කරනවද? ඔයා කැමති නම් මම මහාන කරන්නම් කිව්වා. ඇහැල මලේ පාටින් බබලන කිනිහිරියා මලේ පාටේ රම් පැහැයෙන් දිදුලන බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් අග්‍රේශ්වර ධර්ම සේනාධිපති දකුණත් සව් මාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ රත්තරන් අත් දෙකෙන් අර දරුවා නෑවෙව්වා. අර දරුවා නෑවෙව්වා. හැඩපළු කොණ්ඩේ කැපුවා. කීසා ලෝමා නකා දන්තා තචෝ කියලා. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතින්ම කසාවත පෙරෙව්වා අර වීදි දරුවට. එදා ඒ දරුවාට ඒ දරුවගේ නම ලෝසක. ලෝසක තිස්ස නම. එදා ඒ ලෝසක තිස්ස පොඩි හාමුදුරුවන්ට මොනවා හිතුණද කියලා උන්වහන්සේම තමයි දන්නේ. දැන් එහෙනම් පොඩි නම පිණ්ඩපාතේ යමු කියලා පාත්‍රයක් අතර දීලා පිණ්ඩපාතේ යනවා. මිනිස්සු සාරිපුත්ත මහරහතන් වහන්සේට දානෙ බෙදනවා. පොඩි නමට දානෙ බෙදන්න ගිහලා හැන්ද ගන්නවා. මිනිස්සුන්ට පේනවා අර පාත්‍රයේ පිරීලා දානේ. ඒ නිසා දානෙ බෙදුවොත් බිමට වැටෙයි කියලා ගන්නවා. නමුත් පාත්‍රේ දානේ නැහැ. වෙහිරට ගිහිල්ලා වතුර බීලා ඔය මොනවා හරි ඉතුරු වෙච්ච දෙයක් වළඳලා ඉන්නවා. දානේ නැහැ. 20 වයසේ අවුරුදු 13ක් ගිය තැන මහාන වෙලා උපසම්පදා කළා. දානේ නැහැ. හැබැයි කෑම නැති එක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. හොඳට භාවනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ප්‍රඥාවන්ත ආචාර්යවරයෙකුටම සුදුසු ශිෂ්‍යෙක් වුණා. බඩගින්න නිවන් මාර්ගට බාධාවක් කරගන්න නැතුව භාවනා කළා. අරහත්ත්වයටපත් වුණා. රහතන් වහන්සේ නම. රහත් වුණාට පස්සේ පාත්‍රය අරන් පිණ්ඩපාතේ ගියා. ඒත් මිනිස්සු දානෙ බෙදන්නේ නැහැ.
මිනිසුන්ට පේනවා පාත්‍රේ දානේ පිරීලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් දිවසින් බැලුවා ලෝසක තෙරුන්ට ආයුෂ කොච්චරද? උන්වහන්සේ ඉක්මනින් පිරිනුවම් පානවා. උන්වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වුණා අද දවසේ අද හවස ලෝසක තෙරුන් පිරිනුවම් පානවා කියලා. තරුණ කාලෙම පිරිනුවම් පානවා. ආහාර නැහැ. අද දවසේවත් මං දානයක් දෙන්න ඕන කියලා ලෝසක තිස්ස මහරහතන් වහන්සේට වදාලා ප්‍රිය ආයස්මතුනි ඔබ වහන්සේ අද දානශාලාවේ ඉන්න මම ගිහිල්ලා දානි අරගෙන එන්නම්. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පිණ්ඩපාත දාණයෙන් පාත්‍රේ පිරී ගියා. එක නිවසකින් හැරිලා එන්න හදද්දී ඇයි ස්වාමීනි වඩින්නේ මෙහිදින් වළඳන්න? නෑ මාගේ මේ අතවැසියෙක් දන්හලී සිටිනවා. ස්වාමීනි අපි දානේ යවන්නම්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇස්වලට පිනිපෙනීම දානේ පාත්‍රයක් හදලා කොල්ලෙකුට දුන්නා. දානශාලාවේ තෙරුන් වහන්සේ නමක් ඉන්නවා ගිහිල්ලා පූජා කරපන් කියලා. අර දානේ අරන් යන කොල්ලට හිතුණා හාමුදුරන් නම් හැමදාම හම්බෙනවනේ කියලා. ඒක මගදින් කෑවා ඒක. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට තවම දන්හලේ භාවනාවෙන් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේ නමක් ලෝසක තිස්ස මහරහතන් වහන්සේ. ප්‍රිය ආයස්මතුනි දන් වැළඳුවද? ස්වාමිනී වළඳන්නේ ලැබුණොත් නේ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා සංසාරික ස්වභාවය. පියවර මැන්නා ඉර බැහැලා ගිහිල්ලා දැන් දානේ වළඳන්න බෑ. ප්‍රිය ආයස්මතුනි ඔහොම වැඩ ඉන්නේ කියලා කොසල් මහරජුරන්ගේ මාලිගාවට ගියා. කොසල් මහරජුරෝ පාත්‍රේ පුරවල චතුමදුර දුන්නා. චීවර ධාතුවෙන් පාත්‍රේ වසාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා ලෝසක තෙරුන් ඉදිරියේ ඉඳගෙන කියනවා ආයස්මතුනි මේ පාත්‍රයට අත තියන්න එපා. උඩින් අත දාලා මෙහෙම ගන්න කිව්වා චතුමදුර. තුරු සාරිපුත්ත මහරහතන් වහන්සේ ධානයට සමවැදිලා පාත්‍රය අල්ලගෙන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පින්බලයෙන්. ලෝසක තෙරුන් පාත්‍රයේ අත ගැටෙන්නේ නැති වෙන්න උඩින් අත දාලා මෙහෙම වළඳනවා. බඩ පිරෙන්න චතුමදුර වැළඳුවා. මුළු ජීවිතේටම කුස පිරුණාමයි. එදා හවස ලෝසක තිස්ස තෙරුන් පිරිනුවම් පාවා දාලා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සංඝයා මේ ගැන කතා කරද්දී අරහත්වයට පත් වෙන්නත් පිනක් තිබිලා ආහාරය නිසා මෙච්චර දුක් විඳෙයි කියලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සංසාරී රහතන් වහන්සේ නමකට පූජා කරන දාණයට අනතුරු කරලා තියෙනවා මේ ලෝසක. ඒකේ කර්මය කිව්වා. මීට බොහෝ කාලයකට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඒ කාලේ මේ ලෝසක තිස්ස මහාන වෙලා හාමුදුරුවෝ. එහෙම ඉන්නකොට ඒ හිටපු ආරාමෙට රහතන් වහන්සේ නමක් වැඩියා. වැඩියේ ඒ ආරාමේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන දායකයාගේ ගෙදරින් දානේ වළඳලා ආරාමයට වැඩියේ. හවස් වෙලා ස්වාමී ආයස්මතුනි දානේ වැළඳුවද? වැළඳුවා. කොහෙන්ද? ගම් ප්‍රධානියාගේ ගෙදරින්. අනේ එහෙනම් හොඳයි කුටියක් කියලා කුටියක් පිළියෙල කළා දුන්නා. හවස් කාලේ ගම් ප්‍රධානිය ඇවිල්ලා නේවාසික හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි අද ආගන්තුක හාමුදුරනමක් වැඩියා නේද? ආ ඌ වැඩි අර කුටියේ වැඩ ඉන්නවා. අනේ මං ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න. ගිහිල්ලා ගොඩක් වෙලා කතා කළා. සතුටෙන් කතා කළා. ආගන්තුක හාමුදුරුවොත් එක්ක සතුටෙන් කතා කරනවා දැකලා අන්න ගිනි පුපුර හටගත්තා. මොකක්ද ගිනි පුපුර? ඉරිසියාව. ඉරිසියාව. ඔයාලා ගෙවල් වල කොච්චර සංසාරේට ඔහොම යන ගිනි පුපුරු හට ගන්නව ඇතිද? කසාද බැන්දට පස්සේ ස්වාමියාගේ අම්මත් එක්ක කතා කරගෙන ඉන්නවා පැය ගානක්. එතකොට මෙහි ඉඳලා කල්පනා කරනවා මාත් එක්ක තමයි කතා කරන්න බැරි. ගිනි පුපුර. ඊට පස්සේ බැඳපු තමන්ගේ පුතා බැන්දා. යේලිත් එක ඒ දෙනා බැඳපු ජෝඩුවනේ පැය ගණන් කතා කරගෙන ඉන්නවා.
වෙනද වගේ අම්මත් එක්ක ගොඩක් වෙලා කතා කරන්නේ මගේ කොල්ලා වෙනස් වුණා. අර කියාවට පස්සේ. ගිනි පුපුර. තවත් කවුරු හරි ඉගෙන ගන්නකොට තවත් කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට කොහෙන් හරි ගිනි පුපුර ඉරිසියාව. ඊට පස්සේ ගම් ප්‍රධානී අර ආගන්තුක හාමුදුරන්ට වන්දනා කළා ඇවිල්ලා කිව්ව ස්වාමීනි අර ස්වාමීන් වහන්සේට හිත දෙනම වහන්සේම වඩින්න දානෙට. හොඳයි කිව්වා. උදේ කල්පනා කරා අර උන්වහන්සේ මේ අපේ ගම් ප්‍රධානියත් එක්ක කුළුපග වුණොත් මෙහි යන්නේ එකක් නැහැ. කියලා උදේ පාන්දරම නැගිටලා සංඝයා ඉන්න වෙලාවක ආරාමවල gediya ගහන ඔය ගන්ටාරේ ගහන්නේ. ඒ වගේ ලී කොටයකට ගහනවා දැන් දානෙට වෙලාව හරි කියලා. ඒකට ලීයකින් තමයි ගහන්නේ හොඳට පැත්තටම ඇහෙන්න ගහන්නේ. මේ ආමදරෝ ගිහිල්ලා අර gediයට නියපොත්තෙන් තට්ටු කළා. තට්ටු කරලා දානෙට ගියා. ඉතින් අර ගම් ප්‍රධානියා බලාගෙන ඉන්නවා කෝ අනේ ස්වාමිනී ආගන්තුක හාමුදුරුවෝ අනේ ආගන්තුක තමයි කනේ තියලා gediye ගැහුවේ මේ කම්බරේ පුපුරන්න කොහෙද ඇහෙන්නේ නැති කිව්වා. ඉතින් අපේ උපාසක මහත්තයත් ඉතින් පැහැදුනොත් ඔහම හාමුදුරුවන්ටමනේ කිව්වා. උපාසක මහත්තයා කිව්වා අනේ හාමුදුරුවෝ ස්වාමීනි මේ දුර ඉඳලා ආපු නිසා මහන්සියට නිින්ද යන්න ඇති. ඒ නිසා කමන්නේ ඔබ වහන්සේ වළඳන්න කියලා හොඳ දානේ පාත්‍රයක් හදලා දුන්නා මේ ස්වාමීනි මේක එනං ආගන්තුක හාමුදුරන්ට දෙන්න. දැන් එන ගමන් කල්පනා කළා මෙච්චර රස කෑමක් කෑවොත් යන්නේ නැහැ. යන්නේ එකක් නැහැ. දැන් මේක මොකද කරන්නේ කියලා කල්පනා කළා මේක කාටවත් දෙන්නත් බෑ. ඒතර ආරංචි යනවා. මඟ දාන්නත් බෑ කපුට වට වෙනවා. වතුරට දාන්නත් බෑ තෙල් මතු වෙනවා. හිත හිතා යනකොට කුඹුරක පිදුරු ගොඩක් ගිනි තියලා. මේ හාමුදුරුවෝ පිදුරු ගොඩට ගින්දරට දැම්මා. අර රහතන් වහන්සේට වෙන් කරපු දාණය ගින්දරට දැම්මා. ඊට පස්සේ රහතන් වහන්සේ දිවසින් දැක්කා. දැකලා මේ අසත්පුරුෂ භික්ෂුව බොහෝ පව් රැස් කර ගන්නවා කියලා උන්වහන්සේ එතනින්ම ආකාශයට පැන නැගිලා අහසෙන්ම ගියා. ආරාමයට එනකොට නැහැ. ඒකට ෂොක් වුණා. මේ හඳුනට එකපාරම තේරුණා මං කරපු දේ දැනගන්න ඇති. ඒ රහතන් වහන්සේ නම. මොකද උන්වහන්සේ වඩිනවා නම් මං ආපු පාරේම තමයි එන්න ඕන. මට මොන ගැහුන්නේ නැත්තේ අනිවාර්යෙන් අහසින් වැඩලා තියෙන්නේ. අනේ මං විසින් පවක් කරගත්තා කියලා හිතනකොට ඇඟ රත් වුණා. එයින්ම ඇඟේ රෝගයක් හටගත්තා. එක කාලයකින් මරණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ නමකගේ දාණයට අනතුරු කරලා මේ ඉරිසියාව නිසා අනිත් අයට ලැබෙන දේ ඉවසන්න බැරි වීමේ පාපයෙන් අවුරුදු ලක්ෂ ගාණක් නිරේ පැහුණා. පින්වත් මහණෙනි ඊට පස්සේ මෙයා ඉපදුනේ යක්ෂයෙක් වෙලා. ඒ යක්ෂයෙක් වෙලා ඉපදිලා ආත්ම භාව 500ක් එක දිගට යකෙක් වෙලා ඉපදුනා. ආත්ම භාව 500ටම කැම නෑ යක්කාට. ආත්ම භාව 500ටම එකම එක දවසක් වැදමහ හම්බ වෙලා වැදමහ කෑවා බඩ පිරෙන්න යකා. ආත්ම භාව 500ටම එක කෑමයි. පින්වත් මහණෙනි ඊට පස්සේ මෙයා ඉපදුනා බල්ලෙක් වෙලා. ආත්ම භාව 500ක් එක දිගට බල්ලෝ වෙලා උපදිනවා. ආත්ම භාව 500ම කෑම නෑ. එකම එක දවසක් කවුරු හරි වමනේ කරලා ඒ වමනේ ටික බඩ පිරෙන්න කෑවා බල්ලා. ඊට පස්සේ පින්වත් මහණෙනි දැන් සාරිපුත්තයන්ගේ අතින් චතුමඳුර වැළඳුවා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනය දක්වාම බඩ පිරෙන්න වේල් 3යි කාලා තියෙනවා. කොහොමද කර්ම විපාක? ලේසි නෑ. අනිත් අයට ලැබෙන දේවල් වළක්වන්න එපා. බුදුරජාණන් වහන්සේට පුදන දේවල් වළක්වන්න එපා.
ධර්මයේ විශේෂයි පුදන දේවල් වළක්වන්න එපා. සංඝයා විශේෂයි පුදන දේවල් වළක්වන්න එපා. හුදේ තමන් ඇසුරු කරන සමාජයේ යාළුවන් උදෙසාවත් තවත් කෙනෙකුට යමක් දෙද්දී ඒක වළක්වන්න එපා. අනිත් අයට ලැබෙන දේ ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. පාපේ ප්‍රබලයි. බුදු කෙනෙක්ගේ ඉඳලා ඊළඟ බුදු කෙනා දක්වා මේ පොළොව ගව් 3කටත් වැඩිය පොළොව ඉස්සෙනවා. අවුරුදු වලින් කියන්න බෑ බුදු කෙනෙක්ගේ ඉඳලා ඊළඟ බුදුරජාණන් වහන්සේ දක්වා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින්වත් කියන්න බෑ. එච්චර කාලයක් වේල් 3යි කාලා තියෙන්නේ. වේල් 3යි. බුද්ධාන්තරයකටම වේල් 3යි. පාපේ හැටි බලන්න. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළා ඒ බලු යෝනියෙන් චුත වෙලා මෙයා ඉපදුනා ගමක මිත්තක වින්ද කියලා. සැඩොල් ගමක. ඒ කාලේ මහ බෝධිසත්වයෝ තක්ෂශිලාවේ ආචාර්යවරයෙක් වෙලා නොමිලේ දුප්පත් ළමයිට උගන්වනවා. දුප්පත් ළමයිගේ පන්තියට යන පොඩි උන් අතරට අර දුප්පත් ගමේ මිත්තක වින්ද ගියා. ගිහිල්ලා අර එකෙකුටවත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ඇඟිල්ලෙන් අයින්නවා. රණ්ඩු ඇති කර ගන්නවා. දැක්කද මේ කාලගෝට්ටි? ඊට පස්සේ අර කොල්ලෝ ටික මොකද කළේ? මේකට ගහලා පැන්නවා. මේක හරියන්නේ අපේ පන්තියට කියලා. මෙයා ඈත වීදියේක හිඟා කාලා ජීවත් වෙලා තරුණ වුණාට පස්සේ ඉතින් කර්ම කරගහන්න කවුරු හරි ඉන්නවනේ. කෙල්ලෙක් සෙට් වුණා. මේ කොල්ල ජීවිතේට බඩ පිරෙන්න කෑමක් කාලා නැහැ. ඒ වගේ කොල්ලෙක් කොච්චර කෙට්ටු ඇතිද? අනිත් අයගෙන් ප්‍රතික්ෂේප වෙන වීදියේක හැදෙන බැල මෙහෙවර කරන ඔහුගේ රූපය කොච්චර විරූප ඇතිද? ඔහුටත් කෙල්ලෙක් කැමති වුණා. ඒ නිසා මේ සමහර ඉලන්දාරි ඉන්නවා කෙල්ලෙක් බැලුවට පස්සේ hina වුණාට පස්සේ මේ සක්විති රජකම හම්බුණා වගේ. මේ මනුස්ස ජීවිතේ විශාල ජයග්‍රහණයක් කළා වගේ. පුතාලට හිතන්න කාරණාවක් අර විරූපී වීදියේ කොල්ලටත් කෙල්ලෙක් කැමති වුණා. මේ කෙල්ල අරන් ඒ කොල්ල පැන්නා. දැන් පවුලක් වුණානේ. රස්සාවක් හැබැයි එක ගමක පණවිඩ පනත් ගෙනියන රස්සාවක් හම්බුණා. ඒ කොල්ල රස්සාවට ගත්ත දවසේ ඉඳලා ගමේ මිනිසුන්ට කරදර වැඩි. රජුරෝ දඩ ගහනවා. ගමේ මිනිස්සු කල්පනා වුණා මේක මෙහෙට මක බෑවිච්ච දවසේ ඉඳලා තමයි මේ ඔක්කොම කියලා ගමේ මිනිස්සු මේ ජෝඩුවටම තඩි බාලා පැන්නවා. පොඩි පැටවු දෙන්නෙකුත් හිටියා. දරු පැටවු දෙන්නේ. දරු පැටවු දෙන්නත් අරගෙන මේ මිනිස්සයා කැලයක් මැදින් යද්දි රෑ අම්බලමක නිදාගෙන ඉඳිද්දි යක්ෂයෙක් ආවා. මිනිහා පැන්නා. ගෑණි දරු දෙන්න යකා කෑවා. දැන් මෙයා ඈතට ගිහිල්ලා මුහුද ළඟට ගියා. නැවක වැඩක් ඉල්ලලා එහෙනම් වැඩ කරපන් කියලා නැවේ බඩු අදින්න නැවට දාගත්තා. නැව මුහුද යනකොට නැව නැවතුණා. කොහොමද කර්ම විපාක? ඊට පස්සේ කිව්වා කවුරු හරි මේ පව්කාරයෙක් ඉන්නවා මේ නැවේ. එයා අයින් කරන්න ඕන කියලා 7 වතාවක් නැවේ ඉන්න ඔක්කොගේම නම් ලියලා උඩ දාලා තුණ්ඩුවක් ගත්තා. නැවේ ඉන්න ඔක්කොගේම ක්‍රම දෙකකට කරනවා. එකක් එහෙම උඩ දාලා තුණ්ඩුවක් ගන්නවා. එහෙම නැත්නම් වතුර භාජනයකට දාලා මේ නම ලියලා තුණ්ඩු ටික වතුර භාජනයට දානවා. ඔක්කොම පාවෙද්දි එක කොලයක් යටට යනවා. ඒ කොලේ ගත්තා. නම තියෙන මිත්තක වින්ද. ආයෙසරයක් අලුතෙන් නම් ලියලා දැම්මා. ආයෙත් යට යන්නේ මිත්තක වින්ද. 7 වතාවක් චෙක් කළා. 7 වතාවෙම මිත්තක වින්දගේ නම තමයි යට ගියේ. මේක තමයි පව්කාරයා කියලා. ලෑලි පාරුවක දාලා මුහුදට දැම්මා. මෙයා මැරෙන්නේ පාවෙවි යනවා. මෙයා මැරෙන්නේ නැතුම් පාවෙවි යන්නේ මහාන වෙලා හිටපු නිසා. කාශ්‍යප බුද්ධ ශාසනයේ මහාන වෙලා හිටියා.
මේව පාවෙවි යද්දි මහාන වෙලා කරපු පින්බලයට විමාන ප්‍රීතියකට මොහොතේ තියෙනවා විමාන ප්‍රේත විමං. විමාන ප්‍රේත කියන්නේ දවස් 7ක් විතර නිරාදුක් විඳිනවා. දවස් 7ක් දෙවියන් වගේ සැප විඳිනවා. ඒ අයිට කියනවා විමාන ප්‍රේතයෝ කියලා. අර විමාන ප්‍රේතයෝ ටිකක් මේ පාරුව ගත්තා ඒ විමානෙට. ඒතර අර දිව්‍යාංගනාව වගේ අප්සරාවියන් එක්ක කම්සැප විඳින්මින් දවස් 7 හිටියා මිත්තක වින්ද. කාශ්‍යප බුද්ධ ශාසනයේ මහාන වෙලා කරගත්ත පින්බලයට. ඈලා විරූපී වෙලා ප්‍රේතයෝ වෙනවා ඊළඟ දවස් 7. එතකොට මෙයා පාරුව අරන් ආයෙ පැන්න මොහොතට. මේ විදිහට රන් විමාන රිදී විමානවල ටික කාලයක් යනකොට එක යක්ෂයෝ ඉන්න දූපතකට ගියා. ඒ දූපතේ යක්ෂණියක් එළුවෙක්ගේ වේශයක් අරන් දූපත වටේ යනකොට මිත්තක වින්ද කල්පනා කළා ඒ ජීවිතේටම කෑමක් නැහැනේ. මේ එළුව මරලා කන්න ඕන කියලා එළුවගේ කකුලෙන් අදිනකොට යක්ෂණියන්නේ ඒ යක්ෂණී මේ මිත්තක වින්ද අරන් වීසි කළා. මොහොතට උඩින් කැරකිලා ගිහිල්ලා බරණැස් නුවර අගලකට වැටුණා. ඒ කාලේ බරණැස් නුවර අගල ළඟ රාජපුරුෂය මුර කරනවා එළුව හොරකම් කරන හොරෙක් ඉන්නවා ඒ එළුව හොරා අල්ලන්න ඕන කියලා. මිත්තක වින්ද වැටිච්ච තැනම යහපැත්තේ එළුවෙක් හිටියා. කරුමේ බලන්න. මිත්තක වින්ද කල්පනා කරා අර එළුවගේ කකුලෙන් ඇදලා මම මෙහෙට වැටුණා නම් මේ එළුවගේ කකුලෙන් ඇද්දොත් එහෙම ආයෙ අතෙන්ද යයි කියලා. කියලා එළුවගේ කකුලෙන් අදිනකොට එළුව කෑ ගැහුවා. ඒතර රාජපුරුෂය හොයනවනේ කවුද? එළුව හොරා. මේක අහුණා. ඉතින් දඬුවම් දීදී යද්දී කසක ගහ යද්දී තක්ෂශිලාවේ අර බෝසත් ආචාර්යවරයා දැකලා මිනිසුන්ට කතා කළා කිව්වා ඔය මිනිස්සයා මගේ ගෝලේ අතහැරපල්ලා කියලා කහවණු දීලා මේ මිත්තක වින්ද බේරගත්තා. ඒ බේරගැනිල්ල නිසයි ගෞතම බුද්ධ ශාසනයේ මිත්තක වින්ද මේ ලෝසක තිස්ස තෙරුන් සංසාරයෙන් නිදහස් කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ගොඩාක් අවවාද දීලා ඒ ජීවිතය යහමින් ගැට ගහ ගන්න උදව් කළා. කවදාවත් බඩ පිරෙන්න කාලා නැහැ. ඉතින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා අනිත් අයට ලැබෙන දේවල් වලට අනතුරු කිරීමේ තියෙන විපාකය. පුංචි ළමයින්ගේ පටන් ගෙවල් වල පොඩි ළමයිනොත් අයියට වැඩිපුර හම්බ වෙනවා. කෑ ගහනවා ඉරිසියාව. අක්කිට වැඩිපුර හම්බුණා. නංගිට වැඩිපුර දෙනවා. එයාට තමයි ආදරේ. අනිත් අයට ලැබෙන ආදරයට තමන් ඉරිසියා කළොත් එහෙම මේ ලෝකේ ධර්මතාවය තමයි යම් දෙයකට තමන් ඉරිසියා කළොත් ඒක හම්බ වෙන්නේ නැහැ සසරේ. තවත් කෙනෙක් ලස්සනට ඉන්නවට ඉරිසියයි නම් තමන්ට ලස්සන හම්බ වෙන්නේ නැහැ. තවත් කෙනෙක් පෝසත්කමට ඉරිසියයි නම් අපිට පෝසත්කම හම්බ වෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ ප්‍රසිද්ධියට ඉරිසියයි නම් ඒ ප්‍රසිද්ධිය තමන්ට හම්බ වෙන්නේ නැහැ. ඉගෙන ගන්නවට ඉරිසියයි නම් අපිට ඉගෙන ගැනීම හම්බ වෙන්නේ නැහැ. ඔබ යමකට ඉරිසියා කරනවද ඒ දේ තමයි සංසාරේ ඔබට නොලැබෙන දේ. හැබැයි තවත් කවුරු හරි ප්‍රසිද්ධ වෙනකොට අනේ සාදු සාදු ඒක එයාගේ පින් බලය. තව කෙනෙක් ලස්සනට ඉන්නවා නම් අනේ සාදු සාදු එයා පින් කළා තියෙනවා. හොඳට ඉගෙන ගන්නවා නම් එයා සංසාරේ පින් කළා තියෙනවා. කවුරු හරි වාහනයක් ගත්තොත් එයා පින් කළා තියෙනවා. මේ පිනේ විපාකයේ ගැන හිතලා යමකට ඉරිසියා කරන්නේ නැතුව අනුමෝදන් වෙනවද? යමක් අනුමෝදන් වුණොත් ඒක සංසාරේ අපිට ලැබෙනවා. කාගේ හරි යාන වාහන වලින් යන්නේකට ඉරිසියා කරන්නේ නැතුන් එයාගේ පින් බලයි කියලා සතුටු වුණොත් සංසාරේ Tamande යාන වාහන ලැබෙන එක වළක්වන්න බෑ කාටවත්. තවත් කෙනෙක්ගේ ලස්සන දැකලා එයා සංසාරේ තරහා යරන්නේ නැහැ. මෛත්‍රියෙන් ඉඳලා තිනවා ඒකයි යා ලස්සන. අනුමෝදන් වුණොත් ඒක Tamante සංසාරේ ලැබෙනවා. ඒ නිසා මේ පොඩි ළමයින්ටත් කියන්නේ තරුණ දූල පුතාලටත් කියන්නේ වැඩිහිටිය අයන්ටත් මේ කියන්නේ ඉරිසියා කරන්න තරම් එපා. අනිත් අයට ලැබෙන දේවල් වලට අකුල් හෙලන්න එපා. ඒක භයානකයි. ಗುಣමකු වෙන්න එපා. ඒවා භයානකයි.
මුලින් මා කිව්ව මාතෘකාවට පැමිණෙනවා දැන්. මාතෘකාව මොකද්ද? අනිත් අයගේ කර්ම අපිට කරගහන්න සිද්ධ වෙනවා. ලෝසකයි සංසාරේ රහතන් වහන්සේගේ බොජුන ගින්දරට දැම්මේ. නමුත් ඔහු උපන් ගමේ ගෙවල් ගිනි ගත්තානේ. ආඥාන මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගත්තානේ. ලෝසකයි රහතන් වහන්සේලාගේ ධනට අනදුරු කළේ. ඔහු උපන් ගමේ මිනිසුන්ට කෑම නැති වුණානේ. පැහැදිලිද? ඉතින් ලෝසක මහරහතන් වහන්සේ බවට පත් වෙලා අනේ රහතන් වහන්සේ සංසාරේ ඔය වගේ දෙයක් නොකර තිබ්බනම් ඒ රහතන් වහන්සේට කී දෙනෙක් දානේ පූජා කළා ඇතිද? අනේ මගේ ලෝසක මහරහතන් වහන්සේට මිනිසුන්ට බැරි වුණානේ එක දන් හැන්දක් බෙදන්න. එකල රහතන් වහන්සේලා සංසාරේ දන් දීලා අනිත් අයගේ දානෙට අනතුරු නොකරපු පින්බලය නිසායි අද අපිටත් ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන දානෙ දෙන්න ලැබෙන්නේ. අපි 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා සිහි කරගෙන දානෙ දෙනවා. කවුරුත් ලෝසක මහරහතන් වහන්සේ සිහි කරගෙන දානෙ දීලා තියෙනවද? ඉතින් ඒ නිසා කොච්චර අනිත් අයට පින් උපදින සීවලී මහරහතන් වහන්සේට අදටත් මිනිස්සු ඒ චේතනාවෙන් දන් දෙනවා. ඉතින් මේ චේතනාව අනුව මිනිසුන්ටත් කර්ම විපාක එනවා. යහපත් කර්ම විපාක. ඒ නිසා අපි කරන කර්ම අනිත් අයට බලපානවා. රටේ රජෙක් වුණත් එහෙමයි. රජෙක් කරන කර්මය ඒ රටට බලපානවා. අපි කියමුකෝ රජ වුණා කියලා කෙනෙක් සංසාරේ ගොඩාක් දන් දීලා තියෙන. බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට දන් දීපු කෙනෙක් රජ වුණොත් එහෙම ඒ රට භවභෝග වලින් සුඛිත මුදිත වෙනවා. මිනිස්සු අතර ධනිය ගැවසෙනවා. බලන්න රජ කෙනෙක්ගේ පින් බලය. එතකොට අපි කියනවානේ මොන හරි පිනක් කළොත් එහෙම මේකෙන් අනාගතේ රජ සම්පත්තිය හම්බෙනවා කියලා. ඉතින් පොඩි පිනකින් රජෙක් වුණොත් ඒ පින් බලේ ප්‍රබල නැත්තම් ඉතින් රජෙක් එන්නවා රට සුඛිත මුදිත වෙන්නේ නැහැ. මේ භයංකර සංසාරේ ස්වභාවය තමයි එක්කෙනෙක් විඳවනකොට අනිත් එක්කෙනා රැස් කරනවා. එදා මොගලන් මහරහතන් වහන්සේ සංසාරේ ඈත සංසාරේ තමන්ගේ බිරිඳගේ වචනයට මව්පියන්ට පහර දීලා හිංසා කළා. අරහත්ත්වයටපත් වෙලා හොරු 500කින් ගුටි කාලා ශරීරයේ ඇටකටු අබෑට ගානට කුඩු වෙලා උන්වහන්සේ පිරිනොම් පෑවේ. නමුත් උන්වහන්සේගේ කර්මය මේ විදිහට ගෙවි යද්දී හොරු 500ක් රහතුන් ඝාතනය කිරීමේ ආනන්තරීය පාපේ රැස් කළා. ඒ හොරු යම් කාලයක මේ තවත් කල්පයක මිනිස්සෙක් වුණාට පස්සේ ඔය හොරු ඇඟේ ඇටකටු කුඩු වෙනකල් ගුටි කන එක වළක්වන්න පුළුවන්ද? එතකොට ඒ හොරුන්ට ගහන අයට මනුස්ස වර්ගයට පහර දීමේ විපාකය දැන් තේරෙනවද මේක ඉවරයක් නැති බව? තේරෙනවද ඉවරයක් නැති බව? අනිත් අයගේ කර්ම වලටත් අපිට කරගහන්න සිද්ධ වෙනවා. අපේ ගමනත් අනිත් පැත්තට හැරෙනවා. මේකට තමයි කියන්නේ සසර භයානකයි කියලා. අපි හොඳට හිටියට අනිත් අයගේ කර්මය අනුව අපි වෙනස් වෙනවා. ඔන්න කියමු සකසලා දන් දීපු කෙනෙක් ඉන්නවා සංසාරේ. පිළිවෙලට සකසලා දානේ පූජා කරලා. ඒ සකසලා පිළිවෙලට දානේ පූජා කිරීමේ විපාකේ තමයි තමන් කියන දේ අනිත් අය අහනවා. ඒ වගේ කෙනෙක් ගුරුවරයෙක් වුණොත් එහෙම පන්තියේ ළමයි ඒ ගුරුවරයා කියන දේ අහනවා නිකම්ම. එතකොට ඒ ළමයි කීකරු වෙන්නේ අර ගුරුවරයාගේ පින් බලයට. නමුත් ගුරුවරයාට කීකරු වීමේ පින ළමයිට රැස් වෙනවා. හොඳට ඉගෙන ගන්නවා ළමයි. ඔන්න යම්කිසි ගුරුවරයෙක් ඉන්නවා සංසාරේ සකසල යමක් කළා නැහැ. ඒ කියන්නේ වැඩක් පැවරුවත් දානයක් දුන්නත් ඒක උඩින් පල්ලෙන් ජාමේ බේර ගන්න කරනවා පිළිවෙලට ඒ වැඩේට බැහැලා කරන්නේ නැහැ. ඒ වාගේ කෙනෙක් ගුරුවරයෙක් වුණාට පස්සේ ළමයි එයා කියන දේ අහන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයිටත් ඒ විෂය ධාරාවට ලකුණු අඩුයි. දැක්කද? අනිත් අයගේ කර්ම. ඒ වගේ පින්බලය සකසලා දානේ දීපු
සකසලා පින්කම් කරපු තාත්තෙක් ගෙදර හිටියොත් ඒ තාත්තට මුළු ගෙදරම යටත්. ඒ ස්වාමියාව බිරිඳට බෑ යටපත් කරන්න. බිරිඳත් එයාගේ වචනෙට යටත්. එතකොට ගෙදර ස්වාමියාට නැත්නම් පියාට ගරු සත්කාරව ඉන්න පින ගෙදර අයට රැස් වෙනවා. බලන්න අර තාත්තා සංසාරේ පින් කරපු එක කොච්චර හොඳද. නමුත් දැන් තියෙන්නේ මෙහෙම එකක්. ශ්‍රම දානයක් ගත්තත් කාන්තාව වැඩි. බණක් අහන්න ගියත් කාන්තාව වැඩි. පින්කමක් කරන්න ගියත් කාන්තාව වැඩි. යහපත් දෙයක් පුරුදු කරන්න ගියත් කාන්තාව තමයි වැඩි. එතකොට ඒ අය මොන හරි පිළිවෙලට යමක් කළත් කාන්තාව පිළිවෙලට කරනවා. මේ පින් බලයට එයාලා සංසාරේ ඉපදෙද්දී අධිපති වෙනවා. අධිපති වුණ ගමන් ස්වාමියා නිකම්ම කාන්තාවට යටත් වෙනවා. බිරිඳට යටත් වෙනවා. ඒව කර්මානුරූප වෙනවා. එතකොට මේ බිරිඳ කාරුණික කෙනෙක් නොවුනොත් එහෙම, සැරපරස නොවුනොත්, මේ සැරපරස කෙනෙක් වුණොත් එහෙම අර තමාට යටත් වීම මුල් කරගෙන එයා ගොඩක් පව් කරගන්නවා. එක එක්කෙනාගේ කර්ම වලට තමන්ට කරගහන්න වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා නරක වචන, කුණුහරුප, පරුස වචන නිතර කිය ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ එහි කර්ම විපාකේ තමයි යා මනුස්ස ලෝකයට ආවට පස්සේ කනට මිහිරි වචන ඇහෙන්නේ නැහැ. හැම වෙලාවෙම හිත පෑරෙන, හිත රිද්දෙන වචන ඇහෙනවා. හේතුව තමන් සංසාරේ පරුස වචන කතා කළා. ඒ වාගේ සංසාරේ කුණුහරුප කියපු, පරුස වචන කතා කරපු මිනිස්සෙක් මේ ලෝකෙ කොල්ලෙක් වෙලා උපදිනවා. ඒ කොල්ලා තරුණ වුණාට පස්සේ එයා විවාහ වෙනවා. එතකොට මෙයාගේ කර්ම විපාකේ තමයි මෙයාට මිහිරි වචන ඇහෙන්නේ නැහැ. අර අහිංසක කෙල්ල නිකම්ම නපුරු වෙනවා. ගෙදර ගෑනු කෙනා නිකම්ම නපුරු වෙනවා. ඇයි ඒ නපුරු වෙන්නේ? අර පිරිමි කෙනාගේ කර්ම විපාකේ තමයි සැනසille කනක් ඇහිලා ඉන්න නැහැ. අනිත් අයගේ කර්ම විපාක අනිත් අයට බලපානවා. දැන් ඉතින් කොහොමද දැන් ඉතින් මේක වලිගෙන් අල්ලගෙන ගෙවල් වල ප්‍රශ්නේදී මේ තෝගේ කර්මය තමයි කියලා එක එක්කෙනාට පාස් කරන්න එපා. එහෙනම් කල යුත්තේ මොකද්ද? ඊළඟට නූපන් දරුවන්ට අහිංසක චූටි පැටවුට මුංගේ කර්මය කියලා පොඩි උන්ට කර්ම පටවන්න එපා. මෙහි අර්ථය ගන්න අර්ථය තමයි Taman නම් දැනුවත්ව පාපයක් කරන්නේ නැහැ කියලා හිතන්න. සංසාරේ තමන් කරපු කර්මයට අනුව දැන් ඇස කන නාසය දිවකය මනස හැදිලා. චක්කුම් භික්කවේ පුරාණමිදං කම්මං. මේ ඇහැ පැරණි කර්මයකට අනුව හැදුනා. කන නාසය දිවකය මනස මේ මුළු ශරීරයම පවා පැරණි කර්මයකට අනුව හැදුනා. මේ පැරණි කර්මයේ අනුව තමයි අපි දැක්කට පස්සේ කෙනෙකුට ප්‍රියමනාප වෙන්නේ. එහෙම නැත්නම් අපිව රුස්සන්නේ නැතු යන්නේ. පැරණි කර්මයට අනුව තමයි අපි කියන වචනයට අනිත් අය සවන් දෙන්නේ. එහෙම නැත්නම් සවන් නොදෙන්නේ. අපිව අනිත් අය තේරුම් ගනිත්වා කිව්වට අපිව තේරුම් ගන්නේ හෝ නැති වෙන්නේ අපිම කරපු දේවල්. අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා අපිව අනිත් අය තේරුම් ගනිත්වා කියලා. ඇයි ඔයාට මාව තේරෙන්නේ නැද්ද? පොඩ්ඩක් මාව තේරුම් ගන්නකෝ කියලා. ඉතින් ඒ වචන කතා කරන ඔබ ඇයි අනිත් අය තේරුම් ගන්න නැත්තේ? එයාගේ හැටි, එයාගේ ස්වභාවය, අපේ දුවගේ හැටි, පුතාගේ හැටි, මහත්තයාගේ හැටි, එයාලගේ හැටි, එයාලගේ ස්වභාවය කියලා අපි ඒව තේරුම් ගන්න නැහැ. අපි ලෝකෙට කියනවා අපිව තේරුම් ගන්න කියලා. ඉතින් අපි ලෝකෙට නොදියුන්න දේ, අපි ලෝකෙට දක්වෝ නැති දක්ෂතාවය කොහොමද ලෝකෙන් අපිට එන්නේ? අපි ලෝකෙට කාරුණික වුණොත් අපිට යම් දවසක මේ ලෝකේ කාරුණික වෙයි. පැහැදිලිද? ඒ නිසා හොඳට කල්පනා කරන්න ඕන. තමන් කරන කර්ම තමන්ට එන බව නිතර සිහි කරන්න ඕන. ගෞරවය නිතර සිහි කරන්න ඕන. මතක තියාගන්න ওই ඉරිසියාව කියන එක නැති කරගන්න හොඳ ක්‍රමයක් තමයි ඒවා ලැබෙන්නේ පිනට කියලා හිතන එක. එයාලට හොඳ ගෙදරක් තියෙන්නේ එයාලගේ පින් බලයට. එයාලට හොඳ වාහනයක් තියෙන්නේ පින් බලයට. ඒ දෙන්න හොඳට ඉන්නේ පින් බලයට. එයාලගේ ළමයි ඉගෙන ගන්න පිනට.
සංසාරයලා පින් කළා. කියලා පින කියන එක ඉදිරියට ගත්තා නම් ඉරිසියාව ගොඩාක් අඩු වෙනවා. නැත්තම් ඉරිසියාව වැඩි වෙනවා. ඉරිසියාව නිසා තමයි අඟුලිමාලෙක් බිහි වුණේ. ඉරිසියාව නිසා. ගුරුවරයාට ආදරෙන් ඉන්නකොට අනිත් අය ඉරිසියා කළා. ඒ අය හිතුවනම් මෙයාට ගුරුවරයා ළඟින් ඇසුරු කරන්න පිනක් තියෙනවා කියලා. අනුතුරු කරන්නේ නැහැ. තමන් යමකට අනුතුරු කළොත් තමන්ට සංසාරේ ගුරු ඇසුරක් ලබන්න වෙන්නේ නැහැ කියලා. තමන් කර්ම විපාක විශ්වාස කළා නම් ගුරු ශිෂ්‍යයන් අතරට බාධා පමුණවන්නේ නැහැ. පැහැදිලිද? පින්වතුනි තේරුම් ගත යුතු තවත් කාරණාවක් තියෙනවා විශේෂ. මොකක්ද ඒ කාරණාව? පින්වතුනි මේ ලෝකේ යම් තාක් සැප සම්පත් තියෙනවද? මිනිස්සු සැනසille සැප සම්පත් භුක්ති විඳිනවද? කාරණා තුනක් නිසා තමයි හටගන්නේ ඒක. අනිවාර්යයෙන්ම සැපක් උපදින්නේ සැනසille ඉන්න පුළුවන්නේ පාඩුවේ ඉන්න පුළුවන්නේ කාරණා තුනක පුණ්‍ය විපාකයක් ආවොත් විතරයි. ඒකක් තමයි දාන සම්භූතානේ. දන් දීපු දෙයක පින් බලයට තමයි Tamanට යමක් සැප සහගත යමක් ලැබෙනවා නම් ලැබෙන්නේ. ඊළඟට සත්‍ය සම්භූතානේ. ඇත්ත කතා කිරීම සහ ඇත්තට සවන් දීම මුල් කරගෙන තමයි මේ ලෝකේ ආගම් ಜಾති කුල මල ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව යම් කිසි කෙනෙක් සැපක් විඳිනවා නම් සැනසෙල්ලක් විඳිනවා නම් එහි ඒ පුණ්‍ය විපාකයට ලැබුණේ සංසාරේ ඇත්ත කතා කරලා සත්‍යයට සවන් දීලා සත්‍ය සම්භූතානි සත්‍ය නිසා. අනිත් තුන්වෙනි කාරණාව තමයි කෙනෙක් සැප විඳිනවා නම් සැනසෙල්ලේ ඉන්නවා නම් සැප සම්පත් පහළ වෙනවා නම් ඒකට තුන්වෙනි කාරණාව තමයි සංයම සම්භූතානි. සංයම සම්භූතානි කියන්නේ සංවරකම. සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, හැදිච්චකම, ලැජ්ජ බය මෙන්න මේක මුල් කරගෙන. දුවේ මේ දූලටයි මේ කියන්නේ. ඔයාලා අපි ගත්තොත් ගෑන් ළමෙක් කෙනෙකුට ලැජ්ජ බය ඇතුව ඉන්නවා කියන එක. ඒ කෙල්ල නොදන්නවා වුණාට ඒකේ කෙල්ලන්ට පිනක්. සංසාරේ ඒ ලැජ්ජ බය කියන එක මුල් කරගෙන සැපය උපදිනවා. සැනසෙල්ල උපදිනවා. සැප සහගත වස්තුව උපදිනවා ලැජ්ජ බයත් එක්ක ඉන්නකොට. කෙල්ලන්ගේ ජීවිතවලින් ලැජ්ජ බය නැති වෙනවා කියන්නේ අනාගතේ මේ ජීවිතේ හෝ පරලොව හෝ කවදා හරි සංසාරේ සැපක් නැති වෙනවාමයි. සැනසෙල්ල නැති වෙනවාමයි. ලැජ්ජ බය නැති වෙච්ච එක. ඒ නිසා අම්මලා තාත්තලා දරුවන්ට ලැජ්ජ බය පුරුදු කරනවා කියන්නේ ඒක ළමයිට සංසාරේ සැප උපද්දවනවා. ඒ නිසා තමයි ඒ කාලේ වැඩිහිටියෝ කතා කරද්දී දරුවන්ට කියනවා පුතේ ඔයාලා යන්න අපි මේ වැඩිහිටියෝ කතා කරනවා. අන්න ළමයි සංවර වෙනවා. ඒ ළමයිට සංවරය පුරුදු කළා. ඔයාලා දන්නේ නැතුණාට ඒක පිනක්. දානයක් දෙනවා වගේ පිනක් ඒක. අම්මලා අවවාද කරනවා. තාත්තලා අවවාද කරනවා. ඒතුළු ළමයි කෑ ගහන්නේ නැහැ. ඇඟිල්ල දික් කරන්නේ නැහැ. එකට එක කියන්නේ නැහැ. ඇයි අම්මා තාත්තා කියලා යටහත් පහත්ව ඉන්නවා. ඒ ලැජ්ජ බය එයාලට අනාගතේ සැප උපද්දවනවා. ඒ සංවරකම අනාගතේ සැප උපද්දවනවා. ඊට පස්සේ ඉස්සර අම්මලා පුරුදු කරනවා දොරකඩ ඉන්න එපා. ගෙදරට කට්ටිය ආවට පස්සේ මෙහෙම ඇඳුම් අඳින්න එපා. ඒ ලැජ්ජ බය ඊළඟට පන්සලකට ආවට පස්සේ මෙහෙම ඉන්න. ඒ ලැජ්ජ බය බොහෝ පිං උපද්දන දානයක් දුන්නා වගේ. ඊළඟට සංඝයා වහන්සේලාත් එක්ක ගෞරවයෙන් ඇසුරු කරන්න. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට ඒ කියන්නේ ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි ස්වාමීන් වහන්සේ නමක් පැවිදි වෙනවා කියන එක ඒක සුළු දෙයක් නෙවෙයි. ඒක ලේසි නම් එන්නකො එහෙනම් ඔයාලා මහාන වෙන්න. හිතනකොට බය හිතෙනවානේ. ඒ වාගේ ආපෝ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට අපි අගෞරවයෙන් කතා කළොත්
අගෞරව බැල්මක් හෙළුවොත්, අගෞරවයෙන් ඇසුරු කළොත්, සමහර විහිළු තහළු කළා, ඒක තමන්ට එනවා. තමන්ට එනවා. රහතන් වහන්සේ අද කාලේ රහතන් වහන්සේලා අපි කියමුකෝ හොයාගන්න නැහැ කියලා. එදා රහතන් වහන්සේ නමකගේ එක බත් වේලයි හානි කළේ. ඒ හානියට බුද්ධාන්තරයක් ආහාර නැති වුණා. වේල් 3යි ආහාරයට ගත්තේ. බුද්ධාන්තරයක්. ඒ නිසා කසාවත් දරාගත් සංගරුවන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඕන. සංගරුවන් වහන්සේලාත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන සංඥාවෙන් ගෞරව සම්ප්‍රයුක්ත වෙන්න ඕන. ඒ ඇති වෙන ලැජ්ජාව අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ අපි ඉන්නේ බෝධින් වහන්සේ නමක් යට මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. පිළිමගයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. චෛත්‍ය වහන්සේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. අපේ හිත බුදුරජාණන් වහන්සේට පේනවනේ. අපේ හිත බුදුරජාණන් වහන්සේට පේනවනේ කියලා හිතපු ගමන්ම ලැජ්ජාව උපදිනවා. බය උපදිනවා. ඒ ලැජ්ජා බය කියන එක පුදුම පිනක්. පුදුම පිනක්. එහෙනම් දුවේ පුතේ පින්වතුනි පුරුදු කරගන්න ඕන ඉරිසියා නොකරනවා වගේම ලැජ්ජ බයෙන් සංවරව ඉන්න එක. ඒ සංවරව ඉඳීමේ පුණ්‍ය විපාකයේ සුළුපටු නැහැ. ඔයාලා දන්නවද මේ ලෝකේ පින්වන්ත දරුවෝ උපදින්නේ ලැජ්ජ බය තියෙන අම්මලාට දාව. ලැජ්ජ බය තියෙනවනම් ගෞරවය තියෙනවනම් ඒ අම්මලාට දාව පින්වන්ත දරුවෝ උපදිනවා. දෙවියන් හරි මනාපයි කියනවා ලැජ්ජ බය තියෙන අම්මලාට. ඒකයි දූල පුතාලට කියන්නේ සෑයක් බෝධියක් විහෙරක් ළඟට ආවට පස්සේ අනේ මේ බුදුරජාණන් වහන්සේනේ කියලා ඒ බුද්ධ සංඥා උපදව ගන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ හිටියනම් කවුරුත් ෆෝන් උස්සලා ෆොටෝ ගහන්නේ නැහැ. වීඩියෝ කරගන්නේ නැහැ. ඇයි ලෞතුරා බුදුරජාණන් වහන්සේට දෙවියන් බඹුන් සහිත ලෝකයාම දෑත සිරසේ තියලා වඳිනවා. අද මේ වෙහෙරේ එක කුටියක කොතනක හරි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ඔන්න අද මේ පන්සලේ කුටියක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙනම් මෙතන අපි වල්පල් කතා කරගෙන ඉඳීද? පෙම්හබ කරයිද? ඇයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා? දැක්කද ඒ සංඥාව අපිට උපදින්නේ නැහැ දැන්. ඒ සංඥාව උපදින්නේ නැහැ. ඉතින් අර සංසාර ගමනට යනවා. මොකද සංසාර ගමන? එක්කෙනෙක් විඳවනවා, තවත් එක්කෙනෙක් රැස් කරවනවා, තමන්ගේ කර්මත් විඳිනවා, අනුන්ගේ කර්ම වලටත් කර ගහනවා. පෙර අඟනක් එක් එළු දෙනකගේ හිස සිඳා සියයක ලෝම ගණනේ හිස් කැපුම් ලඳා. ඔන්න මේ එක කාන්තාවක් එළුවෙක්ගේ බෙල්ල කැපුවා. ඒ එළුවගේ ඇඟේ ලොම් ගානට එයාගේ බෙල්ල කැපෙන විදිහට කර්මය හැදුනා. ඒ කියන්නේ එයා සංසාරේ එළුවෙක් වෙලා ඉද්දී එයාව දකින අනිත් එක්කෙනාට චේතනාවක් ඇති වෙනවා මෙයාගේ බෙල්ල කපන්න ඕන කියලා. දැන් අරයත් සංසාරේ කර්ම විපාක විඳ විඳ යන එක්කෙනාට එකපාරව මේකගේ බෙල්ලට ගහන්න ඕන කියලා හිතුනේ අරයගේ කර්මෙට. ඉතින් දැන් ඒ කර්මෙ මෙයාත් කරගහ ගන්නවානේ. මේක මහා භයානක දෙයක් නේ පින්වතුනි. මේක මහා භයානක දෙයක් නේ. ඒකයි සංසාරේ භයානකයි කියන්නේ දුවේ පුතේ. ඔයාලා මේ නිකන් hina වෙලා මේ ඉස්කෝලේ ගිහිල්ලා හිටියට අනාගත ජීවිතේ ඔයාලා කොයි කර්ම වලට කරගහයිද? හැබැයි දැන් තුනුරුවන් සරණේ පිහිටලා ශක්ති පමණින් පංචශීලයේවත් රැකලා ලැජ්ජ බය ඇතුව හැදුනොත් ඔයාලට දහමෙන් එන රැකවරණිය ලැබේවි. කියන්නේ ඒවා ඇයි ඉතින් ඔයාලා සමාදන් වෙලා නම් ප්‍රාණඝාතයෙන් වැළකීම මෙරුන් කණ්ඩ කර්ම තියෙන කොච්චර අය ඔයාලා ඉදිරියට ආවත් ඔයාලා එයාගේ කර්මයයි අතරට සීලයක් ඇවිල්ලානේ. මං කියන එක තේරෙනවද? ඔන්න කෙනෙක් ඉන්නවා මෙරුන් කණ්ඩ කර්මයක් කරලා. එතකොට එයාව මරන්න ලෝකෙ කෙනෙක් බිහි වෙනවා දැන්.
ඔන්න එක්කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකීම සමාදන් වෙලා. අපි කියන්නකො අර බෙල්ල කැපෙන එළුවම ඉන්න ගමේ මිනිස්සු ඔක්කොම පන්සිල් සමාදන් වෙලා නම් අර එළුවා මෙයාලගේ අතින් මැරෙන්නේ නැහැ. කියන්නේ එයාගේ කර්ම විපාකයයි මේ මිනිස්සුයි අතරට සීලේ නැමැති බලය ආවා. දැන් තේරෙනවද අනිත් අයගේ කර්ම විපාක වලට වඩා බලවත් මොකද්ද? මොකද්ද බලවත්? සීලය. සීලේ බලවත්. ඔන්න සංසාරේ හොරකම් කරපු කෙනෙකුගේ කර්ම විපාකය තමයි තමන්ගේ දේවල් නැති වෙනවා. පර්ස් එකක් වැටෙනවා නැති වෙනවා ආයෙ හොයාගන්න නැහැ. ඩෙන්ටිටි වැටෙනවා වාහන ලයිසන් එක නැති වෙනවා හොයාගන්න නැහැ. ණයක් දෙනවා අනිත් ඒවා දෙන්නේ නැහැ. මේ තමන්ගේ දේවල් නැති වෙන්නේ තමන් සංසාරේ හොරකම් කිරීමේ විපාකයක්. ඒ කියන්නේ දැන් අරයාගෙන් දෙන්නම් කියලා ගන්නේ අරයාගේ කර්ම විපාකෙට මෙයාට හිතෙනවා මේක දෙන්න ඕනේ නැහැ කියලා. පැහැදිලිද මං කියන එක? ඔන්න කෙනෙක් ඉන්නවා මම සොරකමින් වැළකෙනවා කියලා සීලයක් සමාදන් වෙලා. මම හොරකම් කරන්නේ නැහැ කියලා සීලයක් සමාදන් වෙලා. එතකොට තමන්ගේ වස්තුව නැසෙන කෙනෙක්ගෙන් අපි යමක් ගන්නවා. ගත්තට අපිට ඒක එයාට නොදෙන්න හිතෙන්නේ නැහැ සීලයක් සමාදන් වෙලා නිසා. ඒ නිසා අනිත් අයගේ වස්තුව සොරකම් වීම පිණිස තමන්ගෙන් ඒකට දෙන අනුබලයට වැටක් බැඳෙනවා සීලෙන්. අපිට අපි ඉදිරියට එන අයට මොන කර්ම තියෙනවද කියලා හොයාගන්න විදිහක් නැහැ. ඒ නිසා සීලය ඒ කර්මයට වැඩිය ප්‍රබලයි. පැහැදිලිද? ඔන්න වැරදි කාමසේවනය කිරීමේ විපාකයක් තමයි සංසාරේ තමන්ගේ ස්වාමියාව තමන් දාලා යනවා. ආදරේ කරුණාව ලැබෙන්නේ නැහැ. හැබැයි මෙයා පන්සිල් රකින්නවා. පන්සිල් රැකීම තමයි තමන්ගේ ස්වාමියා හෝ බිරිඳ හැර වෙන කෙනෙක් එක්ක ඉන්නේ නැහැ. අනාචාරයේ හැසිරෙන්නේ නැහැ. මෙයා බුදුබණ පද අහලා සද්ධාවන්තව ජීවිතේට මෝන දෙනවා. මෙයා මම දැන් බැඳලා ඉන්න කෙනෙක් කියලා නිතර සිහි කරනවා. එහෙම ඉන්නකොට පවුල කොයිතරම් දෙදරන්න ගියත් මෙයා පන්සිල් රකින්නවා කියන තැන කොහොම හරි ඉන්නව රැකිලා. එතකොට අර කර්ම විපාකයට වැඩිය ප්‍රබලව වැඩ කරනවා සීලය. බුදුරජාන් වහන්සේ අපිට පන්සිල් රකින්න කියපු එක කොයි තරම් අනුකම්පාවෙන් කියපු එකක්ද? ඔන්න සංසාරේ වැරදි කාම සේවනය කිරීමේ බොරු කීමේ විපාක විදිහට අනිත් අයට Taman රැවටෙනවා ගොඩාක්. ඒතර ඔය බොරු කියපු චරිතයත් සංසාරේ කර්මයක් කරගහගෙන ආපු කෙනෙක් අපිත් එක්ක අපේ යාළුවෙක් වුණාම අපිට නිතර යාව රවට්ටන්න හිතෙනවා. එයාට ලනු දෙන්න හිතෙනවා. පැහැදිලිද මම මේ කියන එක? ඊට පස්සේ අනිත් අයට අභූත චෝදනා කියන්නේ දැනම බොරුවෙන් චෝදනා කරන එක තමයි අභූත චෝදනා. දැන් වැරදි කාමසේවනයේ කිරීමේ විපාකයක් තමයි අභූත චෝදනාවලට ලක් වෙනවා. අභූත චෝදනා කියලා කියන්නේ ඇත්තටම සැකේටත් වැඩිය දැනගෙනම බොරු චෝදනා දානවා. ඒකයි අභූත චෝදනා කියන්නේ. තමන් බොරු කියන්නේ නැහැ කියන එක සමාදන් වෙලා නම් තමන්ගේ අතින් අනිත් අයට අභූත චෝදනාවක් යයිද? එහෙනම් අභූත චෝදනා ලබන චරිතයක් තමන්ගේ පවුලේ හිටියත් තමන් බොරු කියන්නේ නැහැ කියන තැන හිටියට පස්සේ අර කර්ම විපාකේ යට යනවා. අනුන්ගේ කර්ම වලට කරගහන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඊළඟට සුරාපානයෙන් තමයි ගොඩක් ඔක වෙන්නේ. සුරාපානයෙන් බොරු කියනවා, ප්‍රාණඝාත වලට යනවා, හොරකම් කරනවා, අනාචාර කටයුතු කියනවා, බීලා බොරු කියනවා. ඉතින් එයා සුරාපානේ පානය කළා නැත්තම් මත්පැන් මද්ද්‍රව්‍ය වලින් බැහැර වෙලා නම් එයාට මේ පස්පව් දස අකුසල්ම එයා ඒකෙන් සංවර වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න අනිත් අයගේ කර්ම වලට මම නම් කරගහන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉවසලා ඉන්නවා. මේ සංසාරේ යද්දි භයානක සර්පයෝ ඉන්න, භයානක සත්තු ඉන්න වනයේකට ගියාට පස්සේ සර්පයෝ දෂ්ට කරනවා.
ඊළඟට වනසත්තු ඇඟට පයින්නවා ඒව වළක්වන්න බෑ. ඒ වගේ කොච්චර අපි හොඳට හිටියත් මේ සමාජයෙන් අපිව පීඩාවට පත් කරන එක සමාජයෙන් අපිට කරදර එන එක වළක්වන්න බෑ මැරෙනකල්. අපේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ කවදාද කියලා ඔබ ඇහුවොත් එහෙම ඇත්තටම ස්ථීර වශයෙන් මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නිවන් දැක්කට පස්සේ. මේ ජීවිතේ ප්‍රශ්න ඉවර වෙන්නේ මැරුණාට පස්සේ. හැබැයි ආයෙක පටන් ගන්නවා. මේ ලෝකේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා එකක් නැහැ. මේ ලෝකේ ප්‍රශ්න එන්නේ නැහැ කියලා එකක් නැහැ. මේ තමයි අපි ගත කරන සසරේ ස්වභාවය. ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන මේ සංසාරේ සත්වයට එනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පවා සමහර ගම්වල කැඳ ටිකකින් විතරක් ජීවත් වෙලා තිනවා කෑම බීම නැතුව. පැහැදිලිද මේ කියන එක? ඉතින් ඒ නිසා මේ සමාජයේ තියෙන කරදර, මේ රටේ තියෙන කරදර මේවා අමුතු දේවල් කියලා හිතන්න එපා. සංසාරේ යනකොට කාටවත් මුහුණ දෙන්න තියෙන දේවල්. තමන් පරිස්සම් වෙන්න පින්වතුනේ, තමන් පරිස්සම් වෙන්න. ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයයි. මේ යුගයෙන් පස්සේ ආය බුදු සසුන මේ විදිහටවත් කතා කරන යුගයක් පැමිණෙන්නේ නැත. තව ටික කලක් ගිය තැන ධාතු පරිනිර්වාණය සිදුවනු ඇත. එකල්හි මේ චෛත්‍ය රාජානන් වහන්සේලා තුල ඇති ධාතුන් වහන්සේලා පිරිනවම් පානවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේලාගේ පරම්පරාවල බෝධින් වහන්සේලා අපවත් වෙනවා. සංගරුවන් වහන්සේලා දකින්ට නොලැබී යනවා. තුන් ලෝක ධාතුවේම චෛත්‍යයක් වඳින්න නැහැ. බෝධියක් වඳින්න නැහැ. සංගරුවන් වහන්සේ නමක් වඳින්න නැහැ. ධාතුන් වහන්සේ නමක් දකින්න නැහැ. බණපදයක් ඇහෙන්න නැහැ. එවැනි කාලයක් ළඟ එනවා. ඒ කාලේ පවතිනවා මේ මහ පොළොව යොදුනකුත් ගෞතුණක් වැඩෙනකල්. ගණන් කරන්න බැරි තරම් කාලයක් ගෙවිච්ච තැනයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකල් ඇස්වලට සෑයක් බෝධියක් පේන්නේ නැහැ. බණපදයක් ඇහෙන්නේ නැහැ. රාගෙන් දැවි දැවි, ද්වේෂෙන් දැවි දැවි, මෝහෙන් දැවි දැවි ඉන්න සිද්ධ වෙන්නේ. මෙච්චර ධාතුන් වහන්සේලා බෝධින් වහන්සේලා පෙනෙද්දී, සංගරුවන් වහන්සේලා පෙනෙද්දී, බණපදත් ඇහෙද්දී හදවතේ බුරබුරා නැගෙන රාගයේ දෙස බලන්න. හුස්ස ළඟින් මැස්ස යන්න බැරි විදිහට එන තරහ බණහන මිනිස්සුන් තුලම අපි තුලම එන තරහ දෙස බලන්න. මේවා හොඳ නෑ, මේවා පව් කියලා අහලා තියෙද්දිමුත් අපි අපිම කරගන්න තියෙන මෝඩකම් දිහා බලන්න. කාටවත් නොකියා මේ හිත් තුල රඳවාගෙන ඉන්න රහස් දෙස බලන්න. බුදු සසුනක් තියෙන යුගයකත් එසේනම් බුදුවරු නැති කාලයක් ගැන කවර කතාද? අපි අතින් කොච්චර පව් සිද්ධ වෙයිද? අපි අතින් කොච්චර පව් සිද්ධ වෙයිද? ආයමත් මේ දුක්ඛිත සංසාරයට වැටිලා පව් ගොඩක තැවරෙන්න නම් එපා. පව් ගොඩක තැවරෙන්න එපා. අනිත් අයගේ කර්ම වලට කරගහන්න නැති වෙන්න ක්‍රමයකුත් කියලා දුන්නා. එහෙනම් ওই පව් වල තැවරෙන්නේ නැතුව සත්පුරුෂයෝ ඉන්න තැනකට රැකෙන්න නම්, ඒ බුදුසසුනක පිහිට ගන්න නම් තවත් ක්‍රම තුනකුත් කියලා දුන්නා. ඒ තමයි පුළුවන් තරම් දානය පුරුදු කරන්න. පුළුවන් තරම් ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න බැරි නම් ඒ තැන්වල නිහඬ වෙන්න. මේ කන් වලට පුළුවන් තරම් ඇත්ත අහන්න, බොරු නැතුව. ඔයාලා ටීවී දාගෙන පැය ගණන් අහන්නේ ඇත්තද පචද? පච. පච අහන වාරයක් පාසා සංසාරේ සැප නැති වෙනවා. සැනසෙල්ල නැති වෙනවා.
අපි පුංචි කාලේ බලපු කොච්චර නාට්‍ය බැලුවද? කොච්චර 8:00ට නාට්‍ය, 7ට නාට්‍ය, රෑ 9ට නාට්‍ය, අහවල් චිත්‍රපටිය පොඩි කාලේ ඉඳලා මේ ඇස් වලින් බැලුවා. තවම නාට්‍ය බලනවා ඇති හිතුන්නේ නැහැ. තවම චිත්‍රපටි බලනවා ඇති හිතුන්නේ නැහැ. ඔය ඇස් දෙකෙන් අහන්න ඔයාලා. කවද්ද උඹ බැලුවා ඇති කියලා කියන්නේ? විශ්වාසයි. ඇහැ අන්ධ වෙනකල් උඹ බලන් ඉල්ලනවා මගෙන්. බලපං කියලා ඇස් වලින්. අපිට බලලා ඇති වෙන්නේ නැහැ. කනට අහලා ඇති වෙන්නේ නැහැ. පච අහලා ඇති වෙන්නේ. අපි තවමත් මෝඩකමේම යනවා. රෑ වැටුණ වලී දවාලේ වැටිලා, දවාලේ වැටුණ වැලී ආයෙත් රෑ වැටිලා, ආයෙත් වැටිලා, ආයෙත් වැටෙන්නම බලාගෙන ඉන්නවා. උඹ මට්ටු වෙන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගේ හිතෙන්ම අහන්න. උඹට මේවා එපා වෙන්නේ කවදද කියලා තමන්ගේ හිතෙන්ම අහන්න. නුවණැත්තන්ගේ යුගය ගෙවි ගියා පින්වතුනි. මේ අවසාන යුගයයි. දානයත්, සත්‍යයත්, සංවරකමත් කියන කාරණා තුනෙන් පින් පුරවා ගත්තොත් ඔයාලට බේරෙන්න පුළුවන්. මේ ඒ සඳහා කරන අවසාන නිවේදනයයි. ආය ඇන කියන්න යුගයක් එන්නේ. සංවර වෙන්න. ලැජ්ජ බය ඇති කරගන්න. මේවා පින්. මනුස්ස ලෝකෙට ආවේ මේකටද? ඇයි මොහොතක්වත් අපි සංවර වෙන්නේ නැත්තේ? අපේ හිතට එන ආවේග, සිතිවිලි, සැඩ පහර මොහොතකටවත් නවත්තන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගේම අහන්න පුරුදු වුණොත්, දුවේ පුතේ උඹලට යම් දවසක පුළුවන් මේ බුද්ධ ශාසනයේ පිටක් ගන්න. අර අවසාන නෞකාවට නගින්න පුළුවන්. දැන් මේ මොකද්ද මේ බණ කියන්නේ? අවසාන නැවත් යන්න ළඟයි නැගපියවෝ කියනවා. මේ ගමින් ගමට ගිහිල්ලා කියන්නේ මොකද්ද මේ? අවසාන නැව යන්න ළඟයි නැගපියවෝ කියලා. ඒ ඔයාලා ඉන්න තැන ඉඳලා ඒ නැවට පාලමක් හදාගන්න දාණයෙන්, සත්‍යයෙන්, සිල්වත් බවෙන් ඒ නැවට පාලමක් හදාගෙන ගොඩ යන්නilla. නුඹලාව බේරගන්න වෙන අය කවුරුත් දෙන්නේ නැහැ. භයංකර සංසාරයට වැටිලා ඔය ඇඟවල් පසාරු කරගෙන ආවි ආයුධ යනවා. වෙඩි උණ්ඩ වලින් උඹලා සංසාරේ මැරෙනවා. රෝග වලින් නැසිලා යයි මුළු පවුල් පිටින්. තමාට විරුද්ධව ලෝකයක් එරෙහි වෙයි. මේක තමයි සංසාරේ. අපිට පේනවා පොඩි මැස්සෙක් බිත්තියේ හුණෙක් ඇවිල්ලා මේ මැස්සව ගිලිනවා. යම් දවසක තමනුත් ඔය වගේ තැනකට එනවා නේද? සංසාරේ තමනුත් හුණෙක් වෙලා, මැස්සෙක් වෙලා තවත් කෙනෙක්ගේ බඩට කී වතාවක් යන්න ඇතිද? මේ එලිපෙහෙලිය මිනිස්සු දිහා බලනකොට, සමාජය දිහා බලනකොට, සතා සිව්පාවන්ගේ ලෝකෙ දිහා බලනකොට අනේ අපිට සංසාරේ මෙහෙම වෙලා තියෙනවනේ කියලා පොඩ්ඩක් කල්පනා කරපල්ලා. මේ ජීවිතය කියන්නේ කාටුන් එකක් නෙවෙයි. මේ ජීවිතය කියන්නේ චිත්‍රපටයක් නෙවෙයි. මේ ජීවිතය කියන්නේ නාට්‍යයක් නෙවෙයි. ඔය චිත්‍රපටයෙන්, නාට්‍යයෙන්, කාටුන් වලින් දරුවනේ ඇස් මදක් අයින් කරපල්ලා. මේ ස්වභාවික පරිසරයට හිත යවලා මටත් සංසාරේ මෙහිම වෙනව නේද කියලා සසර තේරුම් ගන්න. තෙරුවන් කෙරෙහි ගොඩාක් පැහැදීම ඇති කරගන්න. පන්සිල් රකින්න ආසාව ඇති කරගන්න. දානයත්, සත්‍ය වචනයත්, සංවරකමත් කියන කාරණා තුනෙන් අවසාන නැවට නැග ගන්නට පාලම හදා ගන්න. ඒ නැවට නැංගොත්
ඒ නැව එතරට යනවා. අවසාන නෞකාවට මිනිස්සු එකතු කරන කාලයයි මේ. මේක බොරුවක් නෙවෙයි. මුසාවක් නෙවෙයි. මේ ඇත්තමයි කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න. ඔයාලට ඔන්න ඇහුණා. හැබැයි මේ ටිකවත් පොඩ්ඩක් හරි දශමයක් හරි හිතට දැනුනේ බණක් අහපු නිසා. මේ පින්වතුන් මේ දරුවෝ දවසට වතාවක් පැය භාගයක් හරි ජීවිතය ගැන ඇත්ත තේරෙන බණක් අහන්න පුරුදු වුණොත්, ධර්ම දේශනාවක් අහන්න පුරුදු වුණොත්, දරුවනේ ඔයාලට ගොඩාක් දේවල් තේරෙවි. පින්වතුනි ඔයාලට ගොඩක් දේවල් තේරෙවි. ඔයාලා මැරෙන්නේ එතකොට හිස් සතින් නෙවෙයි. ඔයාලට නැවට ගොඩ වෙන්න පුළුවන්. අවසාන නෞකාව. ඉතින් ඒ නිසා ඔන්න ධර්ම දේශනා නිතර ශ්‍රවණය කරන්න කියන පණිවිඩෙත් කිව්වා. එතකොට මේ බණහන වේගෙට හිතට සංවේගය එන වේගෙට අපේ වැරදි හැදෙන්නේ නැහැ. ඔන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ. හැබැයි වැරදි හැදෙන්නේ නැතු වුණාට ධර්මයේ ශ්‍රවණය කරන එක නතර කරන්න එපා. ඇයි අර නැවට ගොඩ වෙන පාලම හැදෙනවා ඔය බණ අහනකින්. ඒ තමයි සත්‍ය ඇසීමේ පින උපදිනවා. ඊළඟට අහපු බණක් අනිත්යට කිව්වොත් සත්‍ය කීමේ පින උපදිනවා. දැන් මේ සංදීප පුතාලා ඒ ළමයි ෆෝන් එකෙන් හරි බණක් අහලා ඒ ළමයි ඉලන්දාරිනේ. අනේ අපේ ගමටත් මේ සත්‍ය අහන්න සලස්වන්න නැත්තම් කියලා ඇතිවෙච්ච සිතෙන් මෙච්චර පිරිසකට සත්‍ය අහන්න සලස්වපු පින එනවනේ. ඒ ළමයිගේ ජීවිතේ බණ අහපු වේගෙට හැදුන්නේ නැති වුණත්, ඒ කියන්නේ වෙනස් කරගන්න බැරි වුණත් මම උපමාවට කියන්නේ. නමුත් මේ කරගන්න පින කුසලය ඔවුන්ට තියෙනවනේ. ඒ නිසා දරුවනේ ධර්මය අහන්න, බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න, ධර්මයේ ගුණ අහන්න, සංඝරත්නයේ ගුණ අහන්න, ඒ ධර්මයේ නිතර අහන්න, පංචශීලයේ ශක්තිපමණින් රැකගන්න, දානයත් සත්‍යයත් සංවරකමත් කියන කාරණා තුනෙන් බොහෝ පින් රැස් කරගන්න. එක්කෙනෙක් විඳවද්දී තව කෙනෙක් රැස් කරන සංසාරයෙන් නිදහස් වෙන්න කැමති වෙන්න. මේ භයංකර සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව මෙතෙක් ධර්මයේ ඇසූ පින් බලෙන් අපිටද සිහි කළ පරිදි මේ භයංකර සංසාරයෙන් නිදහස් වෙන්න අවසාන නෞකාවට නැග ගන්න වාසනාව ලැබේවා.